අයුබෝවන් දුවදරුවනි අද අපි සාකච්ඡා කරන්නේ අපොස උසස් පෙළ 2025 බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නයි මේ යන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නය. බුද්ධ කාලීන භාරතීය බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව දානය ස්වධර්මයක් ලෙස නියම කොට තිබුණේ අපි දන්නවා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය හා වෛශ්‍ය කියන වර්ණ තුනටම සඳහා. බ්‍රාහ්මණයන්ට තිබ්බ ස්වධර්ම තමයි වේද අධ්‍යයනය, වේද ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම සහ දන් පිළිගැනීම. එතකොට ශාස්ත්‍රීයයන්ට තිබ්බ ස්වධර්ම තමයි වේද අධ්‍යයනය, යාග කරවීම, දන් දීම, ප්‍රජාපාලනය, කාමයේ නොඇලීම. වෛශ්‍යයන් දෙසා තිබ්බ ස්වධර්ම තමයි දන් දීම, වේද අධ්‍යයනය, යාග කරවීම, මුදල් පොලී කිරීම, ගව පාලනය, වෙළඳාම සහ කුෂිකර්මාන්ත. එතකොට ශුද්‍ර කියන පහළම වර්ණයට හිමි වුණේ මේ ඉහළ වර්ණ තුනටම බැල මෙහෙවරකම් කිරීම තමයි ඒගොල්ලන්ගේ ස්වධර්මයේ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා වේද අධ්‍යයනය, යාග කරවීම, ඒ වගේම දන් දීම කියන මෙන්න මේ ස්වධර්ම තුන බ්‍රාහ්මණ ශාස්ත්‍රීය සහ වෛශ්‍ය කියන වර්ණ තුනටම පොදු වුණා. එතකොට දානය කියන ස්වධර්මය මේ ඉහළ වර්ණ තුනටම පොදු වුණා කියලා අපි දැන් දන්නවා. ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ ಭಾರತයේ පැවති බ්‍රාහ්මණ සංස්කෘතික පරිසරය තුළ කාන්තාවට ක්‍රීඩාවන්ට පත්ව සිටි ආකාරය මෙන්ම බුදු සමයෙන් ඇය විඳි මානසික සුවය පිළිබඳවද පැහැදිලි කරන්නේ අපි දන්නවා තේරී ගාථාවලින්. තේර ගාථාවලින් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ මානසික සුවය පිළිබඳව පැහැදිලි කරනවා තේරී ගාථාවලින්. එකල කාන්තාවන් දැඩිසේ පීඩාවට පත් වෙලා ඉඳලා පස්සේ බුදු සමය නිසා ඇය අත්විඳි මානසික සුවය පිළිබඳව ඒ තේරී ගාථාවලින් අපිට විස්තර කරනවා. ගංගා මුහෙහි ගිල්වා තබන ලද කෙමින බොහෝ මත්ස්‍යයන්ගේ විනාශය පිණිස හේතු වන්නාසේ මිනිසුන්ට අහිත පිණිස අවඩ පිණිස ව්‍යසන පිණිස ලෝකයේ උපන් මිනිස් කෙමින ලෙස බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වන ලද බුද්ධ කාලීන ආගමික ශාස්ත්‍රූවරයා. අපි දන්නවා ඒ තමයි මක්කලි ගෝසාල කියලා. මේ මක්කලි ගෝසාල කියලා කියන්නේ ආජීවක නිකායේ නායකයා. මෙයා විසින් නියතිවාදය නැත්තම් සංසාර ශුද්ධිවාදය හඳුන්වලා දෙනවා. මෙන්න මේ අදහසට රැවටීම නිසා මිනිස්සුත් උත්සාහයෙන් තොරව අලසව පින්පව් නොසලකා ජීවත් වෙන පිරිසක් බවට පත් වුණා. එතකොට මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කරුණ නිසාම භාග්‍යවතුන් වහන්සේ මේ මක්කලි ගෝසාලව මිනිස් කෙමිනක් විදිහට හඳුනලා තියෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේදී. හරි. පහත සඳහන් ප්‍රකාශ කියවා බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදායේ අනන්‍යතා ලක්ෂණ පමණක් ඇතුළත් වරණේ තෝරන්න. හරි. අපි දන්නවා මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ පොදුවේ බ්‍රාහ්මණයන්ගේ අදහස් වලට. බ්‍රාහ්මණ මතයට විරුද්ධව තමන්ගේ ආගමික අදහස් ව්‍යාප්ත කරපු පිරිස. එතකොට මේකට ෂඩ් ශාස්ත්‍රූවරුන් අයිති වෙනවා, බුද්ධ දර්ශනය අයිති වෙනවා. මෙන්න මේ වගේ සියලුම බ්‍රාහ්මණ සම්ප්‍රදායට විරුද්ධ ආගමික එකතුව තමයි මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ. එතකොට නිදහස් චින්තනය අගය කරා. අනගාരിക ප්‍රතිපදාව පිළිගත්තා. පුද්ගලයාගේ උපත පදනම් කරගත් මේ බ්‍රාහ්මණයන්ගේ සමාජ වර්ගීකරණය බැහැර කරා. හරි. ඥාන මාර්ගය ප්‍රතික්ෂේප කළේ නෑ. ඥාන මාර්ගය අගය කරා. ඥාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට කටයුතු සම්පාදනය කළා. බ්‍රහ්මචර්යාව උසස් ප්‍රතිපදාවක් ලෙස සැලකීම. හරි. එතකොට පිළිතුරු වෙන්නේ A, B, C සහ E. අංක 2. ඒ වගේම අපි දන්නවා ඊශ්වර නිර්මාණවාදය බැහැර කළා, ත්‍රිවේදය බැහැර කරා, අනගාരിക ජීවිතයක් ගත කළේ, ඒ වගේම යාගය, ඒ වගේම ආගමික සංස්කාර විධි, වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම බැහැර කරා, ඒවා ප්‍රතික්ෂේප කළා, උදක පාරිශුද්ධිය, අග්නි පාරිශුද්ධිය බැහැර කළා, ඒ වගේම ආධ්‍යාත්මික ප්‍රගතියට ගරු කළා, සංචාරක ජීවිතයක් ගත කළා, ඒ විදිහට සුදුසු පරිදි ස්ත්‍රීන්ට සුදුසු පරිදි සැලකීම සිද්ධ කළා. ඒ වගේම නිශ්චිත ශාස්ත්‍රවරයෙකු මෙන්න මේ
ශ්‍රමණ සම්ප්‍රදායන් තුළ දැක ගැනීමට හැකිවීම වගේ අනන්‍යතා ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ශ්‍රමණ සම්ප්‍රදායේ පොදු ලක්ෂණ මේව වුණාට එක් එක් ශ්‍රමණ සම්ප්‍රදායේ ඒ ශ්‍රමණ සම්ප්‍රදායට අනන්‍ය වූ විශේෂතා ලක්ෂණත් දැක ගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු දහම් දෙසීම සඳහා මගධය බලා වැඩම කළේ අපි දන්නවා බිම්බිසාර රජුගේ ඉල්ලීමක් අනුව කියලා. සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරලා මගධේ පාණ්ඩව පර්වතයේ ආසන්නයේදී මේ බිම්බිසාර රජතුමාට මුණ ගැහෙනවා. එහිදී තමන්ගේ රාජ්‍යයේ කොටසකට බෙදලා ඒ කොටස පාලනය කරන්න කියලා බිම්බිසාර රජතුමා මේ සිදුහත් කුමරුගෙන් ඉල්ලුවත් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. එහිදී පුරොන්දු වෙනවා තමන් සත්‍ය අවබෝධ කරගත් පසු ප්‍රථමයෙන්ම බිම්බිසාර රජතුමාව හම්බ වෙන්න මේ මගධයට මගධ නුවරට වැඩම කරනවා කියලා. එන්නේ වෙච්ච පොරොන්දුව අනුව තමයි සම්බුද්ධත්වයෙන් පසු දහම් දෙසීම සඳහා මගධයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරේ. මෙහිදී වැඩම කරේ මගධේ අගනුවර වෙච්ච රජගහ නුවර තිබ්බ ලට්ටි වන නැත්තම් තාලවන කියන උයනටයි. හරි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತයේ ක්‍රියාත්මකව පැවති රාජාණ්ඩු සහ සමූහාණ්ඩු තුළ දක්නට ලැබුණු පොදු ලක්ෂණයක් වූයේ අහන්නේ රාජාණ්ඩු ඒ වගේම සමූහාණ්ඩු වල තියෙන පොදු ලක්ෂණයක්. ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලතල පාලක පක්ෂයේ විසින්ම ක්‍රියාත්මක කිරීම. හරි. මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක කරමින් රාජ්‍යයේ දේශසීමා පුළුල් කිරීම සිද්ධ කරගත්තේ රාජාණ්ඩු වලින් විතරයි. යුවරජ පුරෝහිත අධිකරණ නායක සහ සේනාපති මගින් බලය ක්‍රියාත්මක වුණේත් රාජාණ්ඩු වේ. පරපුරෙන් පරපුරට රාජධානී හිමිකාරිත්වය පවත්වා ගැනීම. ඒ කියන්නේ පියාගෙන් පුතාට පස්සේ රජකම හිමි වුණේ ඒත් රාජාණ්ඩුවේ විතරයි. ප්‍රාදේශීය පාලකයන් සමූහයක් පාලන තන්ත්‍රයට සම්බන්ධව සිටීම. ඒකට අපි දන්නවා උත්තරේ අංක 1. තුන් කල් හිම පැවති පදරුත් සියල් ලොව ඇති. ඇතැඹුල සේ දැනගති එයින් සම්මා සම්බුදුන යති. එතකොට මේ බුදුගුණ අලංකාරයේ ඉන මේ ඉහත කවියෙන් විස්තර කරන බුදුගුණේ තමයි සම්මා සම්බුද්ධ බුදුගුණේ. එතකොට මේ බුදුගුණ අලංකාරය කෘතිය රචනා කරන්නේ 6 වෙනි බුවනක බාහු රජතුමාගේ කාලයේදී ඒ කෝට්ටේ යුගයේදී. මෙහි කතෘන් වහන්සේ වෙන්නේ වීදාගම් මෛත්‍රිය හිමියන්. සත්‍ය අවබෝධ කළේ භාග්‍යවතුන් වහන්සේ සත්‍යයේ අවබෝධයේ පිණිසම දහම් දෙසති. ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ භාග්‍යවතුන් වහන්සේ සත්‍යයේ ක්ලේශ පරිනිර්වාණයේ පිණිස දහම් දෙසති. ඉහත ප්‍රකාශයන්ට අනුව ප්‍රකට වන බුදුගුණය හැඳින්වීමට වඩාත් සුදුසු යෙදුම කුමක්ද කියලායි අහන්නේ. අපි දන්නවා ඒ තමයි මහා කරුණාව. මහා කරුණාවෙන් තමයි සත්‍යයන්ට ධර්මයේ දේශනා කරන්නේ. සත්‍යයන් සසර ගමනින් එතර කිරීමට, දුගතිගාමී වීමෙන් වැළැක්වීමට, සත්‍යයන්ට සුගති රැකවරණය සලසා දීමට තමයි මේ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නේ. මහණෙනි මම දැන් ඔබ අමතමි සංස්කාරයෝ නැසෙනසුලිය අප්‍රමාදීව විමුක්ති සාධනයට කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ තුළ පැවති ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණයක් ප්‍රකට කරන ඉහත ප්‍රකාශය හැඳින්වීමට උචිත යෙදුම ඇතුළත් වරණය තෝරන්න. අපි දන්නවා මහා පරිනිබ්බාන සූත්‍රයේ තමයි මේ ප්‍රකාශය ඇතුළත් වෙන්නේ. ඒ වගේම තමයි මේක තමයි භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අවසාන බුද්ධ වචනේ වෙන්නේ. හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංස්කාරා අපමාදේන සම්පාදේත. ඒ පහළි පාඨය තමයි මම කිව්වේ. එතකොට මේන් ගම්ම්‍ය වෙන චරිත ලක්ෂණය තමයි විශිෂ්ට ශාස්ත්‍රෝත්වය. ඒ කියන්නේ තමන් වහන්සේ පිරිනිවීමට ආසන්න අවසාන මොහොතේදීත් විශිෂ්ට ශාස්ත්‍රූත්වය කියන ලක්ෂණය පෙන්වම් කරනවා මෙන්න මේ ප්‍රකාශය හරහා. බුදුරජාණන් වහන්සේ වනහයි උන්වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම ගුණධර්මයන්හි ප්‍රතිමූර්තියයි.
45 වසරක කාලය තුළදී තමන් විසින් ප්‍රකාශ කරන ලද වචන උන්වහන්සේ ක්‍රියාවට නැගූහ. කිසිදු දුබලතාවක් හෝ පහත් හැඟීමක් හෝ උන්වහන්සේගෙන් කිසිවිටකත් දෘශ්‍යමාන නොවීය. ලෝකයාට ඉතා පරිපූර්ණ ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කරන ලද්දේද බුදුරජාණන් වහන්සේ විසිනි. ඉහත ප්‍රකාශය කරන ලද්දේ අපි දන්නා මහාචාර්ය මැක්ස් මුලර් විසින්. පහත සඳහන් ප්‍රකාශ අතරින් චිත්ත ගෘහපතිතුමාගේ චරිතය හා නොගැලපෙන ප්‍රකාශය තෝරන්න. ධර්මඥානය අඩු භික්ෂූන්ට ධර්මඥානය ලබා දීමට කටයුතු කළා හරි රූපාවචර ධ්‍යාන හතරම උපදවාගත් අනාගාමී උපාසකයන් වහන්සේ නමක් සිය බිරිඳ විවාහ කරගත් දින සිට සිතින්වත් වෙනත් කාන්තාවක් නොපැතු මතුව ආත්මවලදීද ඇය හා එක්ව විසීමට ප්‍රාර්ථනා කර උපාසකයා වීම. නෑ මේ කියන්නේ නකුල පිතු ගැන ධර්මකථික උපාසකයන් අතර අගතනතුර ලැබීම සුදහම භික්ෂුවගේ ගර්හාවට ලක්ව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වතාවට පටිසාරණීය කර්මයේ පැනවීමට හේතු වූ උපාසකයා වීම. හරි. එතකොට මේ අනිකුත් සියලුම කරුණු සම්බන්ධ වෙනවා චිත්තගෘහපතිතුමා එක්ක. මේ කරුණ සම්බන්ධ වෙන්නේ නකුල පීතු එක්ක. සුධම්ම කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වතාවට පටිසාරණීය කර්මය කළා. ඒ බව සඳහන් වෙනවා චුල්ලවග්ග පාළියේ. මේ කතාවට හේතුව තමයි චිත්තගෘහපතියාගේ ආවාසයේ නිතරම දානේ ලැබමින් හිටියා මේ සුධම්ම කියන භික්ෂුන් වහන්සේ. නමුත් මේ සුධම්ම කියන භික්ෂුන් වහන්සේට නොදන්වා සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ චිත්තගෘහපති විසින් දානයකට ආරාධනා කරලා තිබ්බා. මෙන්න මේ සිද්ධිය නිසා මේ සිද්ධිය දැනගත් සුධම්ම හිමි ඒකට තරහ අරගෙන මේ ගෘහපතියට චිත්ත ගෘහපතියට දොස් නගලා මේ ආරාමෙනුත් පිටව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා මෙන්න මේ පුවත විස්තර කරනවා. මෙහිදී සුධර්ම හිමියන්ගේ හැසිරීම ගැන භාග්‍යතුන් වහන්සේ ගර්හාවට ලක් කරනවා. මෙහිදී තමයි නුඹ විසින් චිත්ත ගෘහපති තෙමේ සමාව क्षමා කරවිය යුතුයි. සමාව ගන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රථම වතාවට පටිසාරණීය කර්මය පැනවීම සිද්ධ කරන්නේ. හරි. ඒ වගේම තමයි චිත්ත ගෘහපතිතුමා ගැන තවදුරටත් පොඩි විස්තරයක් කළොත් දරුවනේ නොදන්න කරුණක් තියෙනවා නම් පැන්සලක් පෑනක් අරන් සටහන් කරගන්න. මේ චිත්ත ගෘහපති කියලා කියන්නේ මච්චිකා සණ්ඩේ තමයි මේ චිත්ත ගෘහපති ජීවත් වුනේ. ඒ වගේම තමයි මහානාම කියන මහරහතන් වහන්සේගෙන් බණ අහලා තමයි අනාගාමී ඵලයටපත් උනේ. ඒ වගේම තමයි රූපාවචර ධානය හතරම උපදවාගත් අනාගාමී උපාසකයෙක් වෙනවා. ඒ වගේම තමයි සංයුක්ත නිකායේ චිත්ත සංයුත්තේ දැක්වෙනවා සංයෝජන ඉසිදත්ත කියන සූත්‍ර දෙක, මහක සූත්‍රය, කාම භූ සූත්‍ර දෙක, ගෝදත්ත සූත්‍රය, නිඝණ්ඨ සූත්‍රය, අචේර සූත්‍රය, ගිලාන සූත්‍රය මෙන්න මේ කියන සූත්‍ර ධර්ම 10 තුල චිත්‍රගෘහපතිතුමා පිළිබඳ මනාව හඳුන්වලා තියෙනවා. සංයෝජන සූත්‍රයේ සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා අතර සංයෝජන සහ සංයෝජනීය ධර්මයන් පිළිබඳ ඇති වූ ධර්ම කතාවේදී චිත්තගෘහපතිතුමා විසින් නිවැරදිව මේ ප්‍රශ්නය විසඳීමට විසඳීම සිද්ධ කළා කියලා. ඒ වගේම තමයි ඉසිදත්ත, ඒ වගේම දූතිය කියන සූත්‍ර වලින් සඳහන් කරනවා චිත්තගෘහපතිතුමා භික්ෂුන් වහන්සේලාට යොමු කළ ප්‍රශ්න ඉසිදත්ත භික්ෂුව විසින් විසඳනු ලැබූ අවස්ථාවකදී එම දේශනාව පිළිගෙන අනුමෝදන් උන්වහන්සේට සංග්‍රහ කරපු ආකාරය පිළිබඳ සඳහන් වෙනවා. මහක සූත්‍රයේ සඳහන් වෙනවා මහක කියන භික්ෂුව විසින් ඊර්ධි ප්‍රාතිහාරයෙන් මේ චිත්තගෘහපතිතුමාව පැහැද වූ අවස්ථාවකදී උන්වහන්සේට තමන්ගේ ප්‍රදේශයේ වාසය කරන ලෙස ඉල්ලා තමන් විසින් සිව්පසයෙන් උපස්ථාන කිරීම සිද්ධ කරා කියලා. කාමභූ, දූතිය කාමභූ කියන මෙන්න මේ සූත්‍ර දෙකෙන් කියවෙනවා කාමභූ කියන රහතන් වහන්සේ විසින් චිත්තගෘහපතිගෙන් ඇසූ ප්‍රශ්න දෙකකට ධර්මානුකූලව චිත්තගෘහපතිතුමා පිළිතුරු ලබා දුන්න ආකාරය පිළිබඳව. ඒ වගේම තමයි
මේ පිළිතුරු ලබා දීමෙන් මේ කාමභූ තෙරණුවෝ මේ චිත්ත ගෘහපතිතුමා පිළිබඳව පැහැදීමට පත් වෙනවා කියලා එම සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ගෝදත්ත කියන සූත්‍රයේ සඳහන් වෙනවා ගෝදත්ත තෙරණුවන් විසින් චිත්ත ගෘහපතිගෙන් අසන ලද ප්‍රශ්නවලට ගෘහපතිතුමා පිළිතුරු දුන් ආකාරය පිළිබඳවයි. එහිදීත් මේ ගෝදත්ත හිමියන් චිත්ත ගෘහපතිතුමා පිළිබඳව ප්‍රසාදයට පත් වූ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි තවත් එක්තරා වැදගත් සිද්ධියක් තමයි එක්තරා කාලෙක නිගණ්ඨනාථ පුත් ශාස්ත්‍රවරයා ලොකු පිරිසක් එකතු කරගෙන මච්චිකා සණ්ඩේට පැමිණියා. ඒ කියන්නේ මේ චිත්ත ගෘහපතිතුමා වාසය කරන ප්‍රදේශයට ආසන්නව. මෙන්න මේ සිද්ධිය දැනගත චිත්ත ගෘහපතිතුමා එහෙට ගිහිල්ලා අ, නිගණ්ඨනාථ පුත්තුමා විසින් අසන ලද ප්‍රශ්නයකට ගැටලුකාරී විදිහට උත්තර ලබා දුන්නා. එහිදී මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරුව නිගණ්ඨනාථපුත්ත පවා නිහඬව හිටිය. නිගණ්ඨනාථපුත්ත පවා නිහඬ කිරීමට සමත් බෞද්ධ උපාසකතුමෙක් තමයි එතකොට මේ චිත්තගෘහපති කියලා කියන්නේ. ඒ වගේම තමයි ඊටා වැදගත් තවත් සිද්ධිය සඳහන් වෙනවා මේ චිත්තගෘහපතිතුමාගේ ගිහි කාලේ යාළුවෙක් හිටියා අචේල කස්සප. අපි අහලා තියෙනවා මේ අචේල කස්සප ගැන. මේ අචේල කස්සප එක කාලෙකදී මච්චිකා සණ්ඩේට වැඩම කරා. මෙහිදී උපාසකයෝ මෙයාට ගිහිල්ලා විවිධ උපස්ථාන කරා. ඊට පස්සේ මේ අචේලකගෙන් අහනවා පැවිදි ජීවිතය තුළදී ඔබ ලැබූ ලාභය කුමක්ද කියලා. මෙහිදී මේ අචේල කස්සප කියනවා කිසිම දෙයක් නැහැ කියලා. එන්නේ මේ අවස්ථාවේදී චිත්ත ගෘහපතිතුමා තමන් ලැබූ අනාගාමී මාර්ගඵලය ගැන විස්තර කරනවා. ඒයි ඔහුව සතුටු කරලා ඒ වගේම මෙන්න මේ සිද්ධිය හරහා පැවිදි වෙන්න අචේල කස්සපට පැවිදි වෙන්න අවස්ථාවත් ඊට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරලා දෙන්නෙත් මේ චිත්ත ගෘහපතිතුමා විසින්ම තමයි. ඒ වගේම තමයි මේ චිත්ත ගෘහපතිතුමාගේ අවසාන කාලයේදී මරණාසන්න අවස්ථාවේදී බොහෝ දෙවිවරු පැමිණ චිත්ත ගෘහපතිතුමාට මතු සක්විති රජ කෙනෙක් වෙන්නට හිත පහදවා ගන්නයි ඉල්ලීම් සිද්ධ කරද්දී චිත්ත ගෘහපතිතුමා කියනවා මේවා අනිත්‍ය ස්ථිර නැති දේවල් නිසා එන්නේ හේතුව නිසා ඒ ආරාධනාව පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ශ්‍රද්ධාවාස බ්‍රහ්මලෝක උපත ලබනවා මරණින් මතු. ඒ වගේම තමයි තවත් වැදගත් සිද්ධියක් තමයි ආයාචනා සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සදැහැති උවසුවෙක් ප්‍රාර්ථනා කරන්න ඕනේ චිත්ත ගෘහපතිතුමා වගේ වෙන්නයි කියලා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කරනවා උපාසක උපාසිකාවන්ට මේ චිත්ත ගෘහපතිතුමා කියලා කියන්නේ තුලාවක් වගේ කියලා. ඒ කියන්නේ තරාදියක් වගේ කියලා. ඒ කියන්නේ චිත්ත ගෘහපතිතුමා බුදුන් දහම් සඟුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තව ආර්ය ශීලයෙන් ආර්ය ඥාණයෙන් ඒ වගේම ආර්ය විමුක්තියෙන් යුක්තව හිටිය බැවින් නිවන් ඇත්තෙකු ලෙසත් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වලා දීලා තිනවා. ඒ බව සඳහන් වෙනවා අංගුත්තර නිකායේ බල්ලිකා දිවි ශති සූත්‍රයේදී. ඒ වගේම තමයි සංයුක්ත නිකායේ ඒක පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් උපාසිකාවක් තමන්ට ප්‍රියමනාප පුත්‍රයෙකු ප්‍රාර්ථනා කරන්නේ නම් ඒ චිත්ත ගෘහපති වැනි කෙනෙකු ලැබේවායි පැතිය යුතු බව. මෙන්න මේ වගේ චිත්ත ගෘහපතිතුමාගේ චරිතය හා සම්බන්ධ ඉතා වටිනා වැදගත් අවස්ථා සිද්ධි රාශියක්ම තියෙනවා. හරි. බුදුරජාණන් වහන්සේගේ අග්‍රපස්ථාදායක තනතුරට පත්වීමේදී ආනන්ද හිමියන් විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද 4ට අයත් නොවන කරුණයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවලදී උන්වහන්සේට පූජා පිණිස ලැබෙන මල් පහන් පැන් ආදී ආනන්ද බෝධීන් වහන්සේට පූජා කිරීමට අවසර ලබා දීම. මේක ආනන්ද හිමියන් විසින් ඉල්ලන ලද වරප්‍රසාද 4ට අයිති වෙන එකක් නෙමෙයි. මේ සිද්ධිය වෙන්නේ භාග්‍යවතුන් වහන්සේව දැක බලා වන්දනා කරන්න ජේතවනාරාමයට මිනිසුන් උපාසක උපාසිකාවන් එද්දී බොහෝ අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ නැහැ. මොකද ධර්මචාරිකාව වැඩලා ඉන්නේ. එහිදී මේ උපාසක උපාසිකාවුන් මේ භාග්‍යවතුන් වහන්සේට පූජා පිණිස ගෙන ආපු මල්
පෑන් පහන් ආදිය ඒ භූමි මළුවේම දාලා යනවා. මෙන්න මේ නිසා ආනන්ද ආනන්ද අ, ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් අ, අනේපිඩු සිටුතුමාගේද මූලිකත්වයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම ඇතිව බෝධීන් වහන්සේ නමක් රෝපණය කරනවා. ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් අංකුරයන් වහන්සේ නමක් ගෙනල්ලා මුගලන් මහරහතන් වහන්සේ තමයි ඒ බෝධීන් වහන්සේ වඩම්මන්නේ. බෝධීන් වහන්සේ රෝපණය කිරීමට මූලිකත්වය ගන්න මේ ආනන්ද හිමියන් නිසා මේ බෝධියට ආනන්ද බෝධීන් වහන්සේ කියන නම ලැබුණා. මෙන්න මේ සිද්ධිය සම්බන්ධ වෙන්නේ ඒ කතාවත් එක්ක. ආනන්ද හිමියන් විසින් බාර කරනු ලබන ආරාධනා බුදුරජාණන් වහන්සේ විසින් පිළිගත යුතු වීම. ඔව් මේක එක ඉල්ලීමක් වෙනවා. පිටතින් පැමිණෙන කවරෙකු හෝ කැමති වේලාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැස්වීමට අවසර දිය යුතුය. හරි. ආනන්ද හිමියන්ට කවර හෝ සැකයක් ඇති වූ කල්හි එකෙනෙහිම මේ විචාරීමට අවසර ලැබිය යුතුය. හරි. ආනන්ද හිමියන් නොසිටි ස්ථානවලදී දේශනා කරන ලද ධර්මයේ නැවත වරක් දේශනා කළ යුතු වීම. හරි. මෙන්න මේව වරප්‍රසාද හතර විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ආනන්ද හිමියන් ප්‍රතික්ෂේප හතරකුත් ඉදිරිපත් කළා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත සිවුරු මට නොදිය යුතුය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත පිණ්ඩපාතය මට නොදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සමග එකට සුගන්ධ කුටියේ වැඩවිසීමට මට අවස්ථාව ලබා නොදිය යුතුය. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට ලැබුණු ආරාධනාවලට මා කැටුව රැගෙන නොයා යුතුයි කියන මෙන්න මේ ප්‍රතික්ෂේප හතරත් ඉදිරිපත් කළා. හරි. සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය හා පරිණාමය පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රගත විස්තරයට අනුව විවිධ සමාජ සංසිද්ධීන් පටිච්ච සමුප්පන්නාව පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වී. හරි. අපි දන්නවා අග්ගඤ්ඤ සූත්‍රය ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා මේ පිළිබඳ. එහිලා පහළකේක පත් කර ගැනීමේ ආසන්නතම හේතුව. අහන්නේ දරුවනේ ආසන්නතම හේතුව මොකක්ද කියලා. කෙත්වතුවාදී භාරකාරීත්වය සහ පාලනය. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම. ජනතාවගේ දේප්‍ර රැස් කර ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම. පරිහානියට පස් සදාචාරය නැවත සමාජය තුළ ස්ථාපිත කිරීම. අපි දන්නවා ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන වැරදිකරුවන් සොයා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම. තමයි පාලකයෙකු පත් කර ගැනීම ආසන්නතම හේතුවක් විදිහට මේ උත්තර වලින් ගන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ මූලධර්ම අනුව රටක ආර්ථික ප්‍රතිපත්තිය තුළ පැවතිය යුතු මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කි. අපි බලමු. අයබදු වැඩිකොට රාජ්‍ය භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම. එහෙම දෙයක් සඳහන් කරන්නේ නැහැ. ජනතාවගේ ආර්ථික අවශ්‍යතා හඳුනාගෙන ඒ ශේෂ්ත්‍රවල දක්ෂතා ඇති අයට අවශ්‍ය පහසුකම් සැලසීම. ඔව්. අපරාධවල නියැලෙන පුද්ගලයන්ට ලබා දෙන දඬුවම් වැඩි කිරීම. නෑ, එහෙම එකක් සඳහන් වෙන්නෙත් නෑ. දිළිඳු පුද්ගලයන්ට ධනවතුන්ගේ සහාය ලබා දීම වැරදි. වැරදි. පිළිතුර ජනතාවගේ ආර්ථික අවශ්‍යතා හඳුනාගෙන ඒ ශේෂ්ත්‍රවල දක්ෂතා ඇතිවට අවශ්‍ය පහසුකම් සලසා දීම. ඒ කියන්නේ ගොවීන්ට බීජ ලබා දීම. මෙන්න මේ වගේ ඒ ශේෂ්ත්‍රයේ තියෙන දක්ෂතාවලට අනුව අවශ්‍ය විදිහට පහසුකම් සලසා දීම ගැනයි මේ කියන්නේ. මදයෙන් හා ප්‍රමාදයෙන් තොර බහුශ්‍රත මහණ බමුණන් වෙත එළඹ අවවාද අනුශාසනා ලබා රට පාලනය කළ යුතුය යන බෞද්ධ රාජපාලන මූලධර්ම ඇතුළත් වන්නේ අපි දන්නවා දස සක්විතිවත් වලට. හරි. දස සක්විතිවත් මොනවද කියලා තව ගත්තොත් අපි දන්නවා දස සක්විතිවත් කියලා කියන්නේ ධර්මයේ මත පිහිටා තම අඹදරුවන් පෝෂණය කිරීම, දෙවැනියට ධර්මයේ මත පිහිටා තම බලසේනාවට අවශ්‍ය බත් ඇටුප් ලබා දීම සහ ඔවුන් රැක ගැනීම, තුන්වෙනියට ධර්මයේ මත පිහිටා ශාස්ත්‍රීයයන්ට පහසුකම් සලසා දීම, හතර ධර්මයේ මත පිහිටා බ්‍රාහ්මණයන්ට ආහාර පාන ලබා දීම, ඊට පස්සේ ගෝපීන්ට
ඒ අවශ්‍ය පහසුකම් සලසා දීම. පහ තමයි ධර්මයේ මත පිහිටා නියම්ගම් වාසීන්ට සංග්‍රහ කිරීම. හය ධර්මයේ මත පිහිටා මහණ බමුණන්ට අවශ්‍ය සංග්‍රහ කිරීම. ඊළඟට ධර්මයේ මත පිහිටා සිව්පාවුන්ට පක්ෂීයුන්ට අබේදානය දීම හිංසා නොකිරීම. ඊළඟට සිය රටේ අපරාධාදී අධර්ම ක්‍රියා නොපවත්වන ලෙසට කටයුතු පවත්වාගෙන යාම. ඊළඟට තම රටේ සිටින ධනෙ නැති පුද්ගලයන්ට ධනෙ ලබා දීම. ඊළඟට අවසාන සක්විති වත තමයි ආත්ම දමනය කළ මහන් බමුණන් වෙත එළඹ උන්වහන්සේලා වෙත ගිහිල්ලා අවවාද අනුශාසනා ලබා ගැනීම. හරි. බුද්ධකාලීන ಭಾರತೀಯ සමාජයේ මුල් බැසගත් ආගමික විශ්වාසයක් වූ ඊශ්වර නිර්මාණවාදයේ ලක්ෂණයක් ලෙස නොසැලකිය හැකි කරුණ ඇතුළත් වරණය තෝරන්න. පුද්ගලයාට ස්වච්ඡන්දතාවය අහිමි වුණා. තමාට ඕන විදිහට හිතන්න බෑ. ඊශ්වර නිර්මාණවාදනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි මිනිසුන්ට හිතන්න සිද්ධ වුණේ ඒ කාලෙදී. පුද්ගලයාට සිය ස්වාමීත්වය හිමි වුණා. හරි. ජන්මීය සාධක පදනම් කොටගෙන මානව වර්ගය උසස් පහත් ලෙස වර්ගීකරණය කරයි. හරි. යෝග අභ්‍යාස පිරිදු කිරීමක් සිද්ධ වුණේ නැහැ. කර්ම මාර්ගයට ප්‍රමුඛතාවය ලැබුණා. හරි. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තාම ධාතු, සිටි ධාතු, උපක්කම ධාතු යනුවෙන් බෞද්ධ ඉගැන්වීම් මගින් පුද්ගලයාගේ ස්වාධීනත්වයේ ශක්තිය සහ පෞරුෂය අවධාරණය කොට ඇති ආකාරයයි. පහත ප්‍රකාශ අතරින් මෙම ඉගැන්වීම් හා නොගැලපෙන ප්‍රකාශය. දරුවනේ අහන්නේ නොගැලපෙන ප්‍රකාශය. අපි බලමු මුලින්ම මේ ආරම්භක ධාතු කියන්නේ මොකක්ද කියලා. මේ ආරම්භක ධාතු කියලා කියන්නේ යම් ක්‍රියාවක් ආරම්භීමට ගන්නා උත්සාහය. ක්‍රනික්කම ධාතු කියලා කියන්නේ යම් ක්‍රියාවක් ආරම්භ කරලා දිගටම ඉදිරියට ඒක පවත්වාගෙන යාමේ වීරිය. පරක්කම ධාතු කියලා කියන්නේ තමන් මේ ආරම්භ කරපු ඉලක්කය සපුරාගෙන ඉදිරියට ගිහිල්ලා ඒක සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වීරිය. එතකොට අපි මේ තුනට කියනවා ත්‍රිවිධ වීර්ය ධාතු කියලා. ඒ කියන්නේ වීර්ය අවස්ථා තුන කියලා. ඊළඟට මේ තාම ධාතු කියලා කියන්නේ කිසිදු බාහිර බලවේගයකට නැත්නම් අභ්‍යන්තර ක්ලේශයකට යටත් නොවි නොසෙල්වෙන බලවත් ශක්තියෙන් යුතුව මේ ක්‍රියාවේ නිරත වීම. උත්සාහයෙන් සහ වීර්යයෙන් යුතුව. තිති ධාතු කියලා කියන්නේ එකී දැඩි වීර්යයෙන්ම එහි ස්ථාවරව පවත්වාගෙන යාම. උපක්කම ධාතු කියලා කියන්නේ ඉලක්කය සම්පූර්ණ කිරීමට අවශ්‍ය උපායශීලීත්වය, ඒ වගේම උපක්‍රමශීලීත්වය පාවිච්චි කිරීම. හරි. කර්මය මගින් පුද්ගලයාගේ දියුණුව හා පරාභවය තීරණය කෙරේ. වැරදි. මේ ප්‍රකාශ වලින් කියනවානේ උත්සාහ කරන්න. එතකොට කර්මය වුණත් යම්කිසි විදිහකට යම්කිසි ප්‍රමාණයකට වෙනස් කරන්න පුළුවන් කියලා. සචේතනික වූ හොඳ හෝ නරක ක්‍රියාවේ වගකීම කර්තෘ වෙත පැවරේ. හරි. විමුක්තිය උදා කර ගැනීම ඔබගේ කාර්යයකි තථාගතවරු මඟ පෙන්වයි. හරි. තමා විසින් කරන ලද පාපය තමාටම කිලුටට හේතු වේ. හරි. පුද්ගලයාට ස්වච්ඡන්දතාවයක් ඇත. හරි. සිත කය සහ වචනය සිදු කරන ලබන යම් ක්‍රියාවක් තමාට අහිත පිණිස හේතු වේද අනුන්ට අහිත පිණිස හේතු වේද තමා හා අනුන්හට කියන උභය පක්ෂයේ පිණිස අහිත පිණිස හේතු වේද එවැනි ක්‍රියාස්තු නොකළ යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. මෙම හොඳ නරක විනිශ්චයලා නිර්ණායකයක් ලෙස ප්‍රයෝග කරගත හැකි මෙම ඉගැන්වීම ඇතුළත් වන්නේ කොහෙද කියලා යහන්නේ. අපි දන්නවා මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී තමයි මේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ. මේ පිළිබඳ සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කාලයේදී රාහුල හිමියන්ට කණ්ණාඩියක් උපමා කරගෙන මෙන්න මේ විදිහට විවිධ උපමාශ්‍රයෙන් තමයි මේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ රාහුල හිමිට දේශනා කරන්නේ. කායික වාචසික මානසික යන තෙදරින්ම සිදුවන අකුසල් ඇතුළත් වරණේ. හරි. මුලින්ම අපි බලමු දස අකුසල් කියන්නේ මොනවද කියලා. දස අකුසල් තමයි ප්‍රාණඝාතය, අදත්තාදානය,
කාම මිත්‍යාචාරය. එතකොට මේ තුන කායෙන් කායිකව සිදුවන කායික ක්‍රියා. ඊළඟට පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප සහ මුසාවාද. මේවා වාචනයෙන් වාචසික සිදුවන අකුසල් වෙනවා. ඊළඟට අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේවා සිතින් සිදුවන අකුසල් ක්‍රියා වෙනවා. එතකොට මෙතන අහන්නේ තිදරින්ම සිදුවන අකුසල් ක්‍රියා ඇතුළත් වර්ණය තෝරන්න. ප්‍රාණඝාතයේ කයින්, අදත්තාදානයේ කයින්, මුසාවාදයේ වචනෙන්. එතකොට සිතින් සිදුවන එකක් මෙතන නැහැ. ප්‍රාණඝාතයේ කයින්, කේලම් කීම වචනෙන්, අවිද්‍යාව සිතින්. උත්තරේ හරි. බලමු. පරුෂ වචනේ වචනයෙන්, අවිද්‍යාව සිතින්, ව්‍යාපාදය සිතින්. එතකොට වැරදි. තුනින්ම නැහැ. අදත්තාදානයේ ක්‍රියාවෙන් කයින් සිද්ධ වෙන්නේ පරදාර සේවනයත් එහෙමයි. පරුෂ වචනේ වචනේ. වැරදි. හිස් වචන වචනේ සිද්ධ වෙන අකුසලයක්. ව්‍යාපාදයේ සිතින්, මිත්‍යා දෘෂ්ටියේ සිතින්. හරි. එතකොට මේවායින් වෙන්වීම තමයි දස කුසල් විදිහට හඳුන්වන්නේ. පහත දැක්වෙන්නේ ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රකාශ කිහිපයකි. ඉහත ප්‍රකාශ අතරින් බුදුදහම යොගනන ශ්‍රද්ධාවට අනුකූල වන කරුණු පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. ශ්‍රද්ධාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් නොවේ. ශ්‍රද්ධාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් නොවේ. ශ්‍රද්ධාව කියලා වෙනම හැඳින්වීමක් නෑ. මොකද අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි. තෙරුවන් ගුණ පිළිබඳ අවබෝධයෙන් ඇති කරගන්න ලබන පැහැදීම අමූලික ශ්‍රද්ධාව නෙමෙයි. තෙරුවන් පිළිබඳ අවබෝධයෙන් නම් ඇති කරගන්නේ ඒකට අපි කියන්නේ අකාරවතී ශ්‍රද්ධාව කියලා. මේක වැරදි. ශ්‍රද්ධාව මිනිසාට ශ්‍රේෂ්ඨතම ධනය වේයයි ආලවක සූත්‍රයේ සඳහන් වේ. හරි. නිර්වාණ මාර්ගයේ නැමැති කෙතෙහි බීජේ ශ්‍රද්ධාවයි. හරි. පුද්ගලයා ධර්ම ශ්‍රවණයට යොමු කර නිවන් මාර්ගයට පමුණුවන පළමු පියවර ශ්‍රද්ධාවයි. ඔව්. පුද්ගලයන්ට නිවන් දකින්න නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරද්දී භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන්, තෙරුවන් ගුණ පිළිබඳ අවබෝධයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒක තමයි නිවනට හේතු වෙන්නේ මූලික වශයෙන්. ප්‍රධාන වශයෙන්. එන්නේ ඒ නිසා තමයි නිවන් මාර්ගයේ බීජය ශ්‍රද්ධාවයි කියලා කියන්නේ. එතකොට අංක 4. A C D සහ E. සතර බ්‍රහ්ම විහරණවල මුදිතා යන්නෙන් අදහස් කරන්නේ. අපි දන්නවා සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒ අතරින් මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපේදී සතුට වීම. එහි විරුද්ධ දේ තමයි ඊර්ෂියාව. ඒ කියන්නේ ඊර්ෂියා නොකිරීම තමයි මෙතන මුදිතාව කියලා කියන්නේ. අනිත් අයගේ ලාභයේදී සැපතේදී සතුට වීම අවංකවම. ඉහත ප්‍රකාශ අතරින් පාරිසරික පවිත්‍රතාවය හා පරිසර සංරක්ෂණයට ඍජුවම අදාළ නොවන බෞද්ධ ඉගැන්වීම ඇතුළත් වර්ණය. නොගිලන් වූ භික්ෂුවක් විසින් ජලයෙහි මල මුත්‍රා පහ කිරීම හෝ කෙළ ගැසීම නොකළ යුතුයයි විනය පිටකයේ සඳහන් වේ. හරි. නොගිලන් වූ භික්ෂුවක් විසින් නිල් තන මත මුත්‍රා පහ කිරීම හෝ කෙළ ගැසීම නොකළ යුතුයයි සේකියාවල සඳහන් වේ. උද්‍යාන ඉදිකිරීම, රුක් රෝපණය, පැන්හල් පැන් පොකුණු ඉදිකිරීම දිවාරා පින්වැඩෙන පින්කම් ලෙස වනරෝප සූත්‍රයේ සඳහන් කරයි. හරි. පරිසර සංරක්ෂණය පිළිබඳ කරුණක්. පාලකයන් අධාර්මික වන කල්හි ඉරහඳ හා තාරකා ආදී පාරිසරික තත්ත්වයන්ද වෙනස්ව කලට වැසි වැසීමද ආදී සිදු නොවී රට නිසරු වන බව අධම්මික සූත්‍රයේ සඳහන් වේ. නෑ. මේ කරුණ අදාළ වෙන්නේ නෑ. මේ කරුණ අදාළ වෙන්නේ බෞද්ධ දේශපාලන මූලධර්ම සම්බන්ධ. පාලකයා මෙන්න මෙහෙම වුණොත් එහි ආදීනවයක් තමයි නිසි කාලයට වැසි වසින් නැයි කියලා මේ අදාමික සූත්‍රයේ සඳහන් වෙන්නේ. ගස්වැල් සිඳීම හා සියලු ආකාරයේ බීජ සිඳීම භික්ෂූන්ට ආපත්තියක් ලෙස පාච්චිත්‍ය පාළියේ සඳහන් වේ. නොගැලපෙන ප්‍රකාශය අංක 4. කාමභෝගී ගිහියාට දරිද්‍රතාව දුකක් බවත්, දිළිඳුභාවය නිසා ණය ගැනීමට සිදුවන බවත්, ණය ගැනීමට සාපේක්ෂව එකිනෙකට බද්ධ වූ තවත්
දුක් ගණනාවකට මුහුණ දීමට සිදුවන බවත් සඳහන් වෙන්නේ අපි දන්නවා ඉන සූත්‍රයේ තුලදී. මේ ඉන සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තුල. එතකොට ලෞකික වශයෙන් දිළිඳුකම සහ ණයවීම තවත් දුක් ගණනාවකට හේතු වෙන්නේ කොහොමද කියලා බුදුදහමේ සඳහන් කරනවා. ඒ තමයි දිළිඳුකම නිසා ණය වෙනවා. ඊට පස්සේ ණය පොලිය ගෙවීමට සිද්ධ වෙනවා. ඊට පස්සේ පොලිය ගෙවන්න බැරි වුණාට පස්සේ චෝදනා ලබනවා. ඊට පස්සේ ඒ හේතුව නිසාම ණය හිමියෝ ලුහු බඳිනවා පස්සේ. ඊට පස්සේ අවසානයේ සිරගත වීමට සිද්ධ වෙනවා. මේක තමයි ලෞකික වශයෙන් දිළිඳුකම සහ ණයවීම පිළිබඳව සඳහන් වෙන්නේ. ආර්ය විනයේදී දිළිඳු පුද්ගලයා කියලා සඳහන් කරන්නේ මෙන්න මේකම ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් දෙපැත්තරම සඳහන් කරලා තියෙනවා. මේ ඉන සූත්‍රයේදී ලෝකෝත්තර ජීවිතයට සම්බන්ධ වෙන විදිහ කියලා තියෙන්නේ ආධ්‍යාත්මික ජීවිතයේදී දිළිඳු පුද්ගලයා කියලා කියන්නේ ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණධර්ම නොමැති පුද්ගලයා දිළින්දෙක් විදිහටත් ඊට පස්සේ ආර්ය විනය ණයවීම කියලා හඳුනලා තියෙන්නේ මේ ගුණධර්ම නැතිවීම නිසා සිතින් කයින් වචනයෙන් පව් කරන පව් කරන එක්කෙනා තමයි ණය වෙනවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ආර්ය විනයෙහි පොලිය ගෙවීම කියලා හඳුන්වන්නේ තමන්ගේ වැරදි අන් අයගෙන් සැඟවීමට උත්සාහ කිරීම ඒ වගේම වංක භාවය. ඊළඟට ආර්ය විනයේ චෝදනා ලැබීම කියලා කියන්නේ අ, තමන්ගේ හිතේ ඇතිවන විපලිසර ගතිය ඒ වගේම සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට සිල්වත් උපාසකයන්ට දොස් පරොස් නැගීම. ඊළඟට මේ ලෞකික ලෝකෝත්තර පැත්තේදී ආර්ය විනයේදී නිරේ නැමැති සිරගෙට අවසානයේ මරණින් මතු වැටෙනවයි කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ සතර අපා උපතක් කරා යනවයි කියලා තමයි මේ ඉන සූත්‍රයේදී සඳහන් වෙන්නේ. මේ ප්‍රශ්නේදී සඳහන් කරන්නේ කාමභෝගී ගිහියා සම්බන්ධයෙන්. එතකොට මෙතෙන්ට මම මේ දෙවෙනි කරුණ කිව්වේ අතිරේක කාරණාවක් විදිහට කාමභෝගී ගිහියාට දිළිඳුකම ණයවීම පොලිය ගෙවීමට සිද්ධ වීම ඊට පස්සේ පොලිය ගෙවීමට බැරිවීම ඒ නිසා චෝදනා ලැබීම ඊට පස්සේ ණය හිමියන් ලුහු බැඳීම සහ සිරගත වීම කියන කරුණු තමයි ලෞකික ජීවිතය හා සම්බන්ධ දුක් විදිහට මේ ඉන සූත්‍රයේදී සඳහන් කරන්නේ. වෙළඳාම ධාර්මික ජීවන වෘත්තියක් ලෙස බුදු සමය අනුමත කරයි. ඒ අනුව ව්‍යවසායකයෙකු හෝ ව්‍යාපාරිකයෙකු හෝ විසින් සිදු නොකළ යුතු අධාර්මික හා සාහසික වෙළඳාම් හා ක්‍රියාකාරකම් පිළිබඳව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විස්තර කොට ඇත. එහිට ඇතුළත් නොවන වෙළඳාමයි අහන්නේ. සත්ත්ව වණිජ්ජා. මෙතන සත්ත්ව වණිජ්ජා කියලා කියන්නේ ආයුධ වෙළඳාම. හරි. මජ්ජ වණිජ්ජා කියලා කියන්නේ මත්පැන් වෙළඳාම. මෙතන සත්ත්ව කියලා ආයෙත් කියන්නේ සත්ව හෙවත් වහල් වෙළඳාම. විස වෙළඳාම කියලා කියන්නේ මෙතන වශ විෂ වෙළඳාම් කිරීම. කූට වණිජ්ජා කියලා කියන එකක් නැහැ. කූට ආකාරයෙන් වෙළඳාම් කිරීම නොකළ යුතුයි කියලා සඳහන් වෙනවා. නමුත් නොකළ යුතු වෙළඳාම් පහට ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට මේ කරුණු හතරට අමතරව වැටෙන අනිත් කරුණ තමයි මංස වණිජ්ජා හෙවත් මස් වෙළඳාම. නොගැලපෙන වචනේ තමයි නොගැලපෙන වෙළඳාම තමයි කූට වණිජ්ජා කියන උත්තරේ. ඉහත ප්‍රකාශ අතුරින් අංගුත්තර නිකායේ කුල සූත්‍රයේ දැක්වෙන භෞතික සම්පත් කළමනාකරණයලා උපයෝගී කරගත හැකි කරුණු හතර ඇතුළත් වර්ණය. දිරා විනාශ වූ සම්පත් ප්‍රතිසංස්කරණය කිරීම හරි ප්‍රමාණයේ ධන පරිභෝජනය කිරීම හරි නැසුරු සම්පත් උපයා ගැනීම හරි සිල්වත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු අධිපතිත්වයේ තබා ගැනීම හරි සැහැල්ලු දීපවතක් පවත්වා ගැනීම ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒක සඳහන් වෙන්නේ මංගල සූත්‍රයේ මංගල කරුණක් විදිහට. අංක 1. හරි. දුවදරුවනේ එතකොට අද අපි සාකච්ඡා කරේ අපස උසස් පෙළ 2025 බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස.
දූල පුතාලට පුළුවන් මම ඉදිරියේදී මම දෙවෙනි කොටස සාකච්ඡා කරනවා. ඒ දෙවෙනි කොටස වීඩියෝ එකත් ඉදිරි දවසකදී බලන්න. හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමන්ගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරලා යාළුවන්ටත් උදව්වක් කරන්න. එහෙනම් දිගටම රැඳී සිටින්න. නැවතත් වීඩියෝ එකකින් හමු වෙන තුරු බොහොම ස්තුතියි.